අද කතා කරමු ඇත්තටම ධනවත් වෙන්නේ කොහොමද කියන එක ගැන. මේක සෑහෙන දිග කතාවක්. අහන් ඉන්න ඉවසීම තියන අය විතරක් මේක බලනවට මං කැමතියි. අපේ ලංකාවේ ඉන්න අතිමහත් බහුතරයක් මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන අනික් බහුතරයක් සාමාන්‍ය මිනිස්සු වගේම මේ ධනවත් වීම සහ පොහොසත් වීම එහෙම නැත්නම් being wealthy and being rich කියන දෙක සත්ත වර්ෂ ගණනාවක් තිස්සේම තේරුම් ගන්න උත්සාහ කරේ හෝ තේරුම් ගත්තේ වැරදි විදියට. ලෝක ජනගහනයෙන් 95% මිනිස්සු තමන්ගේ මුළු ජීවිත කාලයම පොහොසත්කම සහ ධනවත්කම පටලෝගෙන ජීවත් වෙලා ඉඳලා තමයි මිය පරලොව ගියේ. ඒ වැරදි දෘෂ්ටි කෝණය නිසාම තමන් විසින්ම අගුළුදා ගනිපු දියුණුවේ රන්දොරටුවෙන් ඇතුලේ තියෙන ධනවත්කම නම් වූ සිංහාසනය කොයි වගේද කියලාවත් දකින්න මේ ලෝකේ බහුතරයක් මිනිස්සුන්ට බැරි වෙලා තියෙනවා. ඒක නිසා තමයි මිත්‍රවරුනි ලෝකයේ ධනයෙන් 80%ක් ලෝක ජනගහනයෙන් 5% වගේ සුළු පිරිසකට අයිති වෙලා තියෙනවා කියන කතාව කියන්නේ. ඉතින් මම ඔයාලට අර දියුණුවේ රන්දොරටුව තමන්ගේ අත් දෙකෙන්ම විවර කරගන්න විදිහත් ධනවත්කමේ සිංහාසනය උඩ සිංහාසනාරූඪ වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ කියලා දෙන්න හදන්නේ. මුලින්ම ඔයාට කියන්න තියෙන්නේ කලබල වෙන්න එපා. ඉක්මන් වෙන්නත් එපා. මේ ගමන කලබල වෙලා ඉක්මන් වෙලා මේ යන්න පුළුවන් ගමනක් නෙවෙයි. මම මේ කියන මාර්ගය හරියට නිකන් අර හැරි පොටර් පළවෙනි කතාවේ හොග්වර්ට් වලට යන්න ඇතුල් වුණ 9 කාලා ප්ලැට්ෆෝම් එක වගේම පේන්න තියෙන ප්ලැට්ෆෝම්ස් අතරම තියෙන ගොඩක් අය අවධානය නොදීපු ටිකක් විතර සැඟවුණු මාර්ගයක්. ඒකෙන් මම මේ කියන්නේ මේක මේ එන්න විශාල සීක්‍රට් එකක් කියලා. නමුත් මම මේ කියන දේවල් වලට හුඟක් අය අවධානය දීලා තියෙන්නේ වැරදි විදියට. එහෙම නැත්නම් මම කලුණුත් කිව්වා වගේ සත්ත්ව වර්ෂ ගණනාවක් තිස්සේ මිනිස්සු මේ මාර්ගය තේරුම් අරන් තිබ්බේ වැරදියට. ඒකයි ඉතිහාසෙත් සිටුවරු අඩුවෙන් ජීවත් වුනේ. කලිනුත් මම කිව්වා වගේ ඒක හරි ගස්සන්න පුළුවන් ක්‍රමේ ඔයාලට කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මේ ගමන යන්න කලින් මතක තියාගන්න මෙන්න මේ වචනේ. ඉක්මන් කොටයි. මොකද්ද? ඉක්මන් කොටයි. ඒකයි මම කිව්වේ කලබල වෙලා දඟලලා පැනික් වෙලා දවසින් දෙකෙන් මේ වැඩේ කරන්න බෑ. ඒ වගේම තමන්ටම පොරොන්දුවක් වෙන්න ඕන ඉස්සරහට මොන මගුල වුණත් මේ ඉක්මන් වෙලා පැනික් වෙලා දඟලලා තීරණ ගන්න නැහැ කියලා. මොකද ධනවත් මිනිසුන්ගේ තියෙන ලොකුම ක්වොලිටි එක තමයි අපි කලබල නැහැ. කලබල කරන්නත් බෑ. සමහර වෙලාවට අවස්ථානුකූලව කලබල වුණා කියලා පෙන්නුවට ලොවෙත් ඇත්තටම කලබල නම් වෙන්නේ නැහැ. අන්නේ ක්වොලිටි එක ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ ක්වොලිටි එක තියෙන මිනිස්සුන්ට විතරයි අර සිංහාසනයේ උඩ සිංහාසනාරූඪ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අඩු වයසින් ගොඩ ගියපු අය දිහා බලාගෙන ඔයත් මේ වේගෙටම යන්න ඕන කියලා හිතන්න එපා. ඒ ටෙම්ප්ලේට් එක ඔයාගේ ජීවිතේ ගොඩ නැගිලා තියෙන විදියට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ලෝකේ බහුතරයක් ධනවත් සාර්ථක මිනිස්සු ඒ තත්ත්වයට ආවේ ටිකක් මුහුකුරා ගිහිල්ලා ටිකක් වයසට ගිහිල්ලා කියලා ඔළුවේ තියාගෙන මම මේ කියන පාරේ යන්න සූදානම් වෙන්න. හැමදේටම කලින් අපි මිනිත්තුවක් වැය කළා මේ rich and wealthy කියන දෙක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු. ඔය වචන දෙකේ වෙනස අපි 100 වාරයක් කාලා තියෙනවා. ආයකට කමන්නේ ආපහු සැරයක් එක ඇහුවා කියලා ගෙවෙන්නේ නැහනේ. rich එහෙම නැත්තම් පොසත් කියලා කියන්නේ ඔයා ළඟ වියදම් කරන්න සල්ලි ගොඩක් තියෙනවා. ෆැන්සි කාස් තියෙනවා, රොලෙක්ස් ඔරලෝසු තියෙනවා, ලොකු ගෙයක් තියෙනවා, බෙල්ලේ රත්තරන් කිලෝ එක විතර මාලයක් තියෙනවා, ප්‍රයිවට් ජෙට් එකක් තියෙනවා. සමහර විට අන්නේ මැටීරියලිස්ටික් දේවල් ගන්න සල්ලි වාට ලැබුණේ ලොතරැයි එකකින් වෙන්න පුළුවන්. පරම්පරාවෙන් ලැබුණ මොනවා හරි දේපලක් විකුණලා ලැබුණ සල්ලි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දීර්ඝ කාලිනව පවතින්නේ නැති දෙයක් කළා ඔය මොනවා හරි පොඩි සිම්ටි වැඩක් කළා ලොකු ගේමක් ගහලා උපයාගත්තු මුදලක් වෙන්නත් පුළුවන්. කෙටි කාලිනව ලාභ ලැබෙන නමුත් දීර්ඝ කාලිනව මෙලෝ පැවැත්මක් නැති ව්‍යාපාරයක් කරලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කරන ව්‍යාපාරේ ප්‍රොෆිට් එක අරගෙන ඒකෙන් ආතල් දානවා වෙන්නත් පුළුවන්. අන්න එහෙම ලැබුණ සල්ලි වියදම් කරාම ඉවර වෙනව නම් ඒ තිබ්බ ප්‍රමාණයට වඩා වර්ධනය නොවෙනව නම් එහෙම නැත්නම් මොකක් හරි ක්‍රයිසිස් එකක් ආවම ඔයා බිමට සමතලා වෙලා යනවා නම් ඔයා අයිති වෙන්නේ පොසත් කියන කැටගරි එකට. ඒ වගේ අය සල්ලි වලට බය සල්ලි දාසයෝ. ඒ කියන්නේ එයාලා වැඩ කරන්නේ සල්ලි වෙනුවෙන්ම විතරයි. එයාලගේ ජීවිතේ සල්ලි නැත්තම් සුනේ සුන් වෙන જાති එකක්. ඒ වගේම මතක තියාගන්න පූසත්කම කියන්නේ බිඳුවේ ඉඳලා 100ට ගිහින් ආයෙත් ඕනම වෙලාවක බිඳුවට ඔයාව නැවත අරගෙන එන්න පුළුවන්. අර කිව්වා වගේ හරිම ලේසියෙන් සුනේ සුන් වෙන්න පුළුවන් ෆ්‍රැජයිල් සෝෂල් ස්ටේටස් එකක්.
ඔයාලා සමාජයේ ධනවත් අය කියලා හිතාගෙන ඉන්න හුඟක් අය ඇත්තටම ඔය වගේ පෝසත් අය මිසක් සත්‍ය වශයෙන්ම ධනවත් අය නෙමෙයි. සල්ලි වාහන ගෙවල් වගේ දේවල් සෝෂල් මීඩියා වල ෆ්ලෙක්ස් කරන 99%ක් දෙනාම පොහොසත් අය මිසක් ධනවත් අය නම් නෙවෙයි. එහෙනම් මොකද්ද මේ ධනවත් බව කියලා කියන්නේ? ධනවතෙක් කියලා කියන්නේ මිත්‍රවරුනි සල්ලි ගස්වවල සල්ලි කොළ කඩන මිනිස්සෙකුට. කොටින්ම කිව්වොත් සල්ලි පැටව ගස්සන මිනිස්සෙකුට. ධනවත් කෙනා ගෙයක් ගත්තත් ඒක පාවිච්චි කරලා සල්ලි පැටව ගස්සනවා. කාර් එකක් ගත්තත් ඒක පාවිච්චි කරලා තව සල්ලි හදනවා. ධනවත් අය කවදාවත්ම ඔය පෝසත් මිනිස්සු වගේ සල්ලි නාස්ති කරන මිලදී ගැනීම කරන්නේ නැහැ. ධනවත් අය සල්ලි කියන දෙයට ලයිෆ් එකේ ලොකු තැනක් දීලත් නැහැ. කොටින්ම මිත්‍රවරුනි ධනවත් අය සල්ලි කියන දෙයට බය නැහැ. මොකද සල්ලි කියන්නේ යාලට ටූල් එකක් විතරයි. ඒ කියන්නේ වඩුවෙක් පුටුවක් හදන්න කියත් නියන් යතු කැට යූස් කරාට වඩුව වැලියු කරන්නේ පුටුවනේ. එහෙම නැතුව අර කියතවත් නියනවත් යතු කැටයවත් නෙවෙයිනේ. වඩුව වැඩේ කළා ඒ උපකරණ පැත්තකින් තියනවා. අවශ්‍ය වුණොත් ආයිත් ගන්නවා. වැඩේ කළා පැත්තකින් තියනවා. අන්න ඒ වගේ තමයි. ධනවත් අය මුදල් කියන දේ භාවිතා කරන්නේ ධනවත් වෙන්න පාවිච්චි කරන ටූල් එකක් විදියට විතරයි. ඒ වගේම එයාලා සල්ලි වලට බය මිනිස්සු වගේ නිස්කාරණේ බැංකු ගිණුම් වල සල්ලි කඳු ගහගෙන ජීවත් වෙන අයත් නෙවෙයි. මුදල් වලට තමන්ගේ හාම්පුතා වෙලා තමන්ව පාලනය කරන දේව වෙනුවට ඔවුන් කරන්නේ මුදල් තමන්ගේ අතවැසිය කරගෙන මුදල් වලින් වැඩ ගන්න එක. කෙටියෙන්ම ඔය පෝසත් මිනිසා සහ ධනවතා කියන දෙන්න හරිම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. කොහොමද? හරිම ලේසි. පොහොසත් අය ළඟ වැඩිපුර වගකීම් තියෙනවා. ධනවත් අය ළඟ වැඩිපුර වත්කම් තියෙනවා. නමුත් පොහොසත් මිනිසෙක් සහ ධනවත් මිනිසෙක් කියලා කියන දෙන්න දිහා බැලුවම බැලුබැල්බට ඕන කෙනෙක්ගේ ඇස් දෙක යන්නේ අර සල්ලි වලින් ෆ්ලෙක්ස් කරන වැඩ කරන පෝසතා වෙතට මිසක් පෝසතාට වඩා දසගුණයකින් සමහර විට 10000 ගුණයකින් ධනය තියෙන ධනවතා දිහාවට නෙමෙයි. ඒක තමයි මේ ලෝකේ ක්‍රමය. අන්න ඒක නිසා මේ ලෝකේ හුඟක් මිනිස්සු ධනවත් නොවි සෝෂල් මීඩියා එකේ දකින පෝසත්තු වගේ පෝසත් වෙලා අර ෆ්‍රැජයිල් සෝෂල් ස්ටේටස් එක මේන්ටේන් කරන්න සල්ලි වලට බයේ සල්ලි වලට දාසකම් කර කර වැඩකාරකම් කර කර තමයි ජීවත් වෙන්නේ. ඔයාගේ අනාගතය ගැන විශාල සිහිනයක් දකිනවා නම් ඔයා දකින්න ඕන අනාගතේ ධනවතෙක් වෙන ඔබ ගැන සිහිනය මිසක් පොහොසතෙක් වෙන ඔබ ගැන සිහිනයක් නෙවෙයි. එතකොට කොහොමද ඇත්තටම ධනවතෙක් වෙන්නේ? මං කිව්වා වගේම කලබල වෙන්න එපා කියලා තමයි මට ආයිත් කියන්න තියෙන්නේ. ඒක මම නැවතත් කියනවා. ඇයි දන්නවද? මේ වෙනකන් කිසිම ප්ලෑන් එකක් නැතුව සෝෂල් මීඩියා ඇතුලේ ෆ්ලෙක්ස් කරන පෝසත් අය දිහා බලාගෙන ඉඳලා ඔයාලට ලැබුණ ස්ටිමියුලේෂන් එක නිසා එයාලා වගේම කෙටි කාලින සාර්ථකත්වයේ වෙනුවෙන් ෂෝට් කට් හොයන් දීපු ඔයාට ඔය දුවන දිවිල්ල නතර කරලා අවම තව අවුරුදු 20කින් 25කින් හෝ ධනවතෙක් බවට පත් වෙන්න ඕන නම් කරුණාකරලා කලබල වෙන්න එපා. ඔන්න දැන් ප්‍රශ්නේ. අඩේ අවුරුදු 20ක් 25ක් යනවා ධනවතෙක් වෙන්න අවුරුදු 5කින් අයකින් වගේ බැරිද? බෑ මිත්‍රවරුනි. ධනවත් වෙනවා කියලා කියන්නේ long term game එකක් මිසක් මේ අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් කියනවා නම් හරිම ලේසියෙන් මේ අවුරුදු දෙකකින් තුනකින් කොන්ක්‍රීට් වගේ ශක්තිමත් ධනයක් තියෙන ධනවතෙක් වෙන්න පුළුවන් කියලා ඒ කියන මිනිස්සයව එතනින් එහාට සාත්ත පහකටවත් විශ්වාස කරන්න එපා. එක්කෝ එයා මේක දන්නේ නැහැ. නැත්තම් එයා ඔයාව මොකක් හරි හේතුවක් නිසා ඔයාව රවට්ටනවා. මේ වගේ වීඩියෝ එකක් ඔයා බලන්නේ පළවෙනි සහ අවසාන වතාවට. ඒක නිසා මේක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. මොකද මේ වගේ දේවල් ඔය ප්ලැට්ෆෝම් ඇතුලේ වැඩි කල් තියෙන්නේ නැහැ. එක්ක රිපෝට් කරලා හරි අයින් කරනවා. ධනවතෙක් වෙන්න ඕන නම් ඔයා අනිවාර්යෙන්ම ඇඟ පුරා මොලේ තියෙන ඊටාම කට්ට ශූර පුද්ගලයෙක් වෙන්න ඕන. ඒක තමයි අංක 1. සල්ලි ටිකක් එකතු කරගෙන පොඩි මැච් එකක් ගහන්න නම් ඔය ඉතින් ඔය පොඩි දේවල් ටිකක් කරාම ඇති. ඒ දීර්ඝ කාලීනව විශාල ධනවතෙක් වෙන්න ඕන නම් ඔයාගේ ලෙගසි එක පරම්පරා ගණනාවකට ගෙනියන්න ඕන නම් ඔය දන්න භාෂාවෙන් කිව්වොත් හත්මුතු පරම්පරාවම ගොඩ දාන්න ඕන නම් ඔයා සිංහලෙන්ම අණ්ඩපාල ගල් කූරෙක් වෙන්න ඕන. ඔන්න දැන් මේ කියපු එක වැරදියට ගන්න එපා. මේකෙන් කියන්නේ මේ මිනිස්සුන්ව කරදරයට පත් කරන හොර තක්කඩියෙක් වෙන්න කියලා කියන එක නෙවෙයි. හරි? කපටි ශූර මිනිසෙක් වෙන්න කියලා මේ කියන්නේ. ඒ වගේම සාමාන්‍ය මිනිසෙක් එදිනෙදා ජීවිතේ කොයිතරම් කල්පනාකාරී වෙනවාද අන්න ඊට වඩා ලොකු ඇලර්ට් එකකින් ජීවත් වෙන මිනිසෙක් වෙන්න ඕන. මේක අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන් නෙවෙයි. මේක ඔයාගේ මේ මුළු ජර්නි එක පුරාවටම ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. හරි. දැන්වත් කපටියෙක් වෙන්න බලන්න.
ඒක තව ටිකක් ලේසි වෙන්න ඔයා වෙස්මුණු 100ක් ඔයත් එක්ක යන හැමතැනම අරගෙන යන්න ඕන. මොකක්ද වෙස්මුණු 100 කතාව? ඕක මීට කාලෙකට කලින් මේ විදේශයකදී ධන අඳුනගනිපු බිලියනපති ව්‍යාපාරිකයෙක් මට කියපු දෙයක්. A real businessman is a con man and he carries 100 masks කියලා ඒ මිනිස්සයා කිව්වා. ඒ කියන්නේ නියම ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ කූටාචාරියෙකු බවත් ඔහු වෙස්මුණු 100ක් ඔහු සමග රැගෙන යන බවත් තමයි මේ මාත්‍ය කිව්වේ. ඒ කියන්නේ මෙන්න මේවයි සිංහලෙන්ම. ඔයාගේ සත්‍ය ස්වභාවය ලෝකෙන් සංගවලා ඒ තැනට හරියන ඒ වෙස්මුණ පළඳින්න ඕන. මම මේ කියපු කතාව ඔය අවංක හදවත් තියෙන කීප දෙනෙකුට දිරවන්න නැති වෙන්න පුළුවන්. නමුත් මිත්‍රවරුනි, ඔබ මේ යන්නේ උලාකාල ජීවත් වෙන්න නෙමෙයි. ධනවතෙක් වෙන්න. extremely rich නෙමෙයි. ultra wealthy වෙන්න තමයි මේ යන්නේ. එතකොට ඔය ශතවර්ෂ ගණනාවක් තිස්සේ මේ පෝසත් වෙන්නේ මෙහෙමයි කියලා මිනිස්සු කියපු ක්‍රම, ඔය YouTube වීඩියෝ වල කියන කතා, පොත්වල තියෙන විස්තර සියල්ලම බැහැර කරලා තමයි ඔයා මම මේ කියන දේ අහගෙන ඉන්න ඕන. ඇයි ඇත්තටම අපි වෙස්මුණු 100ක් අපේ ජර්නි එක පුරාවටම අපිත් එක්ක ගෙනියන්න ඕන. මේ ගේම් එකේදී මේ ලෝකේ ඉන්න කාටවත්ම ඔයාව හරියට අඳුන ගන්න දෙන්න බෑ. ඔයා විතරයි ඔයාගේ ඇත්ත මූණ ඇත්ත ස්වරූපය මොකක්ද කියලා දැනගන්න ඕන. ඇයි අපි අපේ සත්‍ය ගති සමාජයෙන් වසන් කරන්නේ? හේතුව තමයි කවුරු හරි කෙනෙක් ඔයාව හරියට අඳුරගත්තොත් එයාට පුළුවන් ඔයාව පාලනය කරන්න. ඔයාගේ දුර්වලතාවයන් ලේසියෙන් අඳුනගන්න මේ පුද්ගලයන්ට පුළුවන්. එතකොට ඔබව ලේසියෙන්ම විනාශ කරලා දාන්න යාලට පුළුවන්. මිත්‍ර වේශයෙන් ඇවිත් ඔබව කොට්ටු කරන්න එහෙම අයට පුළුවන්. නමුත් ඔයා සත්‍ය ස්වරූපය නොපෙන්නන තාක්කල් එයාලා ටාගට් කරන්නේ ඔබ අර සත්‍ය ස්වරූපයට වඩා වෙනස් උඩින් පෙන්නන වෙස්මුණට, ඒ ස්වරූපයට, වැරදි ස්වරූපයට. ඒකට මවාගත් අදාළ ගති ලක්ෂණ හැසිරීම් වලට. හරි? ඒකට තමයි ඒගොල්ලෝ ටාගට් කරන්නේ. උගුලක් ඇටෙව්වත් අන්තිම මොහොතේ හරි වාට උගුල පේනවා. මොකද ඒක ඔයාගේ සත්‍ය ස්වරූපෙ නෙමෙයි නිසා. මේ ගමන යන්න ඕන පුතාලා මොලෙන් හැමතැනම ඊටාම භයානක උගුල් තියෙනවා. ඒකයි මම එක එක පුද්ගල කණ්ඩායම් වලට එක එක විදියට සලකන්න කියලා කියන්නේ. ඒ කාටවත් හරියටම ඔයාව අඳුර ගන්න 100%ක් කියව ගන්න නම් ඉඩ තියන්න එපා. මිනිහෙක් කට්ට ෂූර මිනිස්සෙක් වෙන්න නම් විවිධ තැන්වල ජීවත් වෙන විවිධ මට්ටම්වල සිතුවිලි තියෙන මිනිසුන්ව ආශ්‍රය කරන්න ඕන. කොටින්ම දන්න සිංහලෙන් කිව්වොත් ඇසූ පිරූ තැන් නැති මිනිස්සෙක් වෙන්න ඕන. නමුත් මතක තියාගන්න ඔයා මිනිස්සුන්ගේ මේ සුන්දරත්ව විඳින්න යන කලාකාරයෙක් නෙවෙයි. හොඳේ? ඔයා කරන්න ඕන මිනිස්සුන්ව මොනිටර් කරලා රීඩ් කරලා තේරුම් ගන්න උත්සාහ කරන එක. ඔයාට මුණ ගැහෙන මිනිස්සුන්ගේ ගති පැවතුම් ඔයා හොඳට අධ්‍යයනය කරන්න ඕන. ධනවතා, පෝසතා, උගතා, නූගතා, ලොකු මිනිහා, පොඩි මිනිහා කියලා තෝරලා බේරලා මිනිස්සු ආශ්‍රය නොකර හැකි සෑම මිනිහෙක් එක්කම සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. අන්නේ උත්සාහයේදී මේ මිනිස්සයා කවුද කියන එක ඔයාට හරියටම අඳුර ගන්න ලැබෙනවා. අන්නේ වෙලාවට ඔයා එයාව ඉස්සරහට තියාගන්න ඕන ඩිස්ටන්ස් එක තීරණය කරලා ඒ ලෙවල් එකෙන් තියාගන්න. මේ කොහේදිවත් ඔයා වැඩිපුර කතා කරන්නේ නැහැ. හොඳේ? හැමතිස්සෙම අනිත් කෙනා කවුද කියන එක වමාරව ගන්න උත්සාහ කරනවා මිසක් ඔයා කතා කරලා ඔයා කවුද, ඔයාගේ අභිමතාර්ථය මොකක්ද කියලා අනිත් එකාට පෙන්වන්න යන්නේ නැහැ. හොඳේ? එහෙම කරලා කතා කරවලා අඳුරගන්න බැරි වුණොත් ඔයා මුලින්ම කතා කරලා ඒ කතාවට අදාළ කෙනා දක්වන ප්‍රතිචාරය අනුව මිනිස්සයව පුළුවන් තරම් ඉක්මනට තේරුම් ගන්න බලන්න. සමාජයේ හම්බෙන මිනිසුත් එක්ක පුළුවන් තරම් කන්ටැක්ට්ස් හදා ගන්න බලන්න. කන්ටැක්ට්ස් ඔයාට දවසක තේරි ඒ කන්ටැක්ට්ස් මිලියන ගානක සල්ලි වලට වඩා වටිනවා කියලා. මතක තියාගන්න, යන්තම් පහේ පන්තිය පාස් කුඩ්ඩක ඉඳලා අති දැවැන්ත ව්‍යාපාරිකයා දක්වා අපිට සම්බන්ධතාවයන් කියන ඒවා වැදගත්. හැබැයි ගැළපෙන වෙස්මුණ දාගෙන ඉන්න අමතක කරන්න එපා. ඒ වගේම දුරස්ථභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට ගැළපෙන විදියට ඔයා මේන්ටේන් කරගන්න. දැන් කාට හරි හිතුණා නම් මේ මොන එහෙම වෙල්දි වෙන්න පුළුවන්ද කියලා. මේ වීඩියෝ ආර සෙට් වෙන්නේ නැහැ පුතා. ඔය නංගිලා නකපුටවන වීඩියෝ එකක් බලලා මල්ලියෝ මිරිකලා නිදා ගන්න යන්න. එලෝකෙටත් මෙලෝකෙටත් වැඩක් නැති මිනිස්සු මේක බලලා නිකන් කාලේ නාස්ති කරගන්න ඕනේ. හරි? අපි මේ ගමන් කරන්න හදන්නේ කාලයක් තිස්සේ මේ සමාජයේ මේ සොසයිටි එකේ සිස්ටම් එක හදපු
ඒ ක්‍රමවේදයට ඒ ප්‍රොසෙස් එකට පිටින් මිනිස්සු හදපු ප්‍රොසෙස් එකට පිටින්. හරි මේක මේ ස්කෝල් වල කියලා දෙන ප්‍රොසෙස් එකක් නෙමෙයි. ස්කෝල් වල කියලා දෙන්නේ මේ කම්කරුවෝ සේවකයෝ හදන එක. ඔයා මේ ලෝකේ තියෙන මොන ස්කෝලෙට ගියත් ඔය ක්‍රමයට තමයි ඔයා හදන්නේ. අන්න ඒක බින්දගෙන ඔයා ඉස්සරහට යන්න ඕනේ. ඒක ලේසි නෑ පුතා. මිනිස්සෙක් හොඳට ඉගෙනගෙන කැම්පස් ගින් රස්සාවක් කරලා හීන හැබෑ කරගන්න පුළුවන් කියන තැන ඉඳලා සෝෂල් මීඩියා වල පෝසත්කම් උලුප්පලා සල්ලි ෆ්ලෙක්ස් කරන මිනිස්සු හදපු මේ ඉක්මනට පෝසතෙක් වෙන්න ඕන කියන මැනිපියුලේෂන් එක කරන තැනට යනකම්ම තියෙන මිත්‍යාවල් ටික බ්‍රේක් කරගෙන යන්නයි මේ හදන්නේ. අන්න ඒක හොඳට තේරුම් අරගෙන මේක බලන්න. මේක සෙට් නැත්තම් බලන්න එපා කිව්වේ අන්න ඒකයි. මිත්‍රයා මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඔයා ධනවතෙක් වෙන්න යන්නේ මිනිස්සු අතර මිසක් මේ සත්තු අතර නෙමෙයිනේ. ඔයාට සල්ලි අච්චු ගහලා සල්ලිකාරයෙක් වෙන්න බෑනේ. හරි කාගේ හරි ළඟ තියෙන මූල්‍යමය වටිනාකමක් තමන්ගේ ළඟට ගෙන්ව ගන්න එක තමයි ඔයා කරන්න ඕන. හරි එතකොට තමයි මේ අපි ධනවත් වෙන්නේ. අන්න ඒකයි ඔයා මේ යන ජර්නි එකේ ඉදිරි අවුරුදු 20 25 පුරාවටම සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න ලෝකෙ හොදන් වතුර බොන කට්ට ෂූර කෛරාටිකෙක් වෙන්න ඕන කියලා කිව්වේ. හරි අංක 2 ධනවතෙක් වෙන්න කලින් ඔයා පෝසතෙක් වෙලා ඉන්න ඕන. තේරුණේ? ඔයාට පළවෙනි දවස් ඉඳලා ධනවතෙක් බවට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. හරි ඔයා මුලින්ම පත් වෙන්න ඕන පෝසතෙක් බවට. ඒ පෝසතා තමයි ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් ධනවතෙක් බවට හැරෙන්නේ. ඔයාට පෝසත් ව්‍යාපාරිකයෙක් වෙන්න නම් ඔයා කරන්න ඕන මිත්‍රවරුනි මිනිස්සු වැඩිපුර හඹා යන දේවල් ඒ මිනිස්සුන්ට ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන් වෙන භාණ්ඩ සහ සේවා කරලා විකුණන එක. ඒ කියන්නේ මිනිස්සු අතර වැඩියෙන්ම තියෙන පේන් එක. හරි එන පේන් එක වැඩිම පේන් එක තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන එකෙන් ඔයාට අතිවිශාල මුදලක් උපයන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් දුප්පත් මිනිස්සුන්ට පෝසත් වෙන්න තියෙන උවමනාව. හරි ඒ උවමනාව ඒක පේන් එකක් වගේ එකක්. හරි කාන්තාවන්ට ලස්සන වෙන්න තියෙන උවමනාව, ලස්සන වෙන්න තියෙන කැහිල්ල. හරි මිනිස්සුන්ට මරණය ගැන තියෙන අධික භීතිය. මිනිස්සෙක්ට අනිත් මිනිස්සයන් අතර කැපී පේන්න තියෙන ආසාව. මරණයෙන් මතු ජීවිතය ගැන වද වෙන එක. පරක්කු වෙලා සෞඛ්‍ය ගැන වද වෙන මිනිස්සුන්ට සහනයක් ලබා ගන්න එක. ඔය වගේ සල්ලි ගස් අතු පිටින් කඩාගෙන වැටෙන සොලියුෂන්ස් දෙන්න ඔයාට පුළුවන්. වැඩි හිතන්න ඕනේ ඔය හිතන්න මේ මහරගමින් නවතින්න වෙනවා කියලා දැන ලංකාවේ පොත්ත සුදු කරගන්න ඇඟේ උලන ක්‍රීම් වර්ග එන්නත් වර්ග කුයි තරම් විකුණනවද කියලා බලන්නකො. කොච්චර මිනිස්සු සංඛ්‍යාවක් ඒව මිලදී ගන්නවා කියලාද ඔයාලා හිතන්නේ? මිලියන ගාණක්. මිලියන ගාණක් වටනේ නෑ පුතා. ඒක බිලියන ගාණක් වටන මාකට් එකක්. කවදාවත් සෑහීමකට පත් නොවන මිනිස්සු ඉන්නකම් ඔය වගේ ඉන්ඩස්ට්‍රීස් කවමදාවත් බිමට වැටෙන්නේ නෑ. ඔයාලා ගිහිල්ලා බලන්න ඔය මේ channelin තියෙන පුද්ගලික රෝහලක් කවට හවස සාමාන්‍යයෙන් 5න් පස්සේ වගේ තත්ත්වය කොහමද කියලා. ෆාමසිකට අඩියක් තියන්න පුළුවන්ද? ඒ තමයි මරණයට තියෙන බය. ලෝකේ පළවෙනි දෙවනි ලොකුම මාෆියා දෙක. ඒ කියන්නේ සතුරාගෙන් ආරක්ෂා වෙලා ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන අවි ආයුධ වෙලදාම සහ නිරෝගී ජීවිතයක් ලබා ගන්න අවශ්‍ය ෆාමසිටිකල් බෙහෙත් වෙලදාම කියන දෙකම ફોකස් කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ ඇති මරණ බයට. ඔය වගේම තමයි බල ශක්තිය, සෞඛ්‍ය, ළමා සෞඛ්‍ය, පිරිසිදු පානීය ජලය, පෝෂණීය ආහාර, අධ්‍යාපනය, ජීවිත ආරක්ෂාව, ලිංගිකත්වය වගේ ඩොලර් ට්‍රිලියන ගාණක් වටින ප්‍රශ්නවලට දිනපතා උත්තර හොයන මිනිස්සු බිලියන ගාණකින් ඒ මිනිස්සු බිලියන ගාණකින් එකකට හරි සොලියුෂන් එකක් විදියට භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරලා විකුණ ගන්න පුළුවන් නම් ගොඩම තමයි. මේ ගමනේදී අර වෙස්මුණු සීවාට හරි වැදගත්තේ. ඔයාට නිකම්ම තේරෙයි මේ මාර්ගඵලලාභී කෙනෙක් වගේ මේ ගමන ගිහිල්ලා දිනන්න බෑ කියලා. හැබැයි මේ නීතිය කඩන්න යන්න එපා. ඒ වගේම මේ මොනවා කරත් ක්වොලිටියක් තියෙන මිනිහෙක් විදියට වැඩ කරන්න යන්න. මොකද ඒ පර්සනැලිටි එක ඔයා යන ගමනට සෑහෙන වැදගත්තේ. හැබැයි මතකනේ අර මං කිව්ව වචනේ මොකද්ද? ඉක්මන් කොටයි කලබල වෙලා මේ සතියෙන් දෙකෙන් මාසෙන් මාස 6න් අවුරුදු 2 3න් මෙහෙම වෙන්න මේ පෝසතෙක් වෙන්න එහෙම බෑ. ඒකත් පොඩි කාලයක් යන්න ඕන. හරිද? පොඩි කාලයක් යන අවුරුදු 2 3ක් ඔයාට ගත කරන්න ඕන. කොහොම හරි මැච් එක ගහගත්තොත් ඔන්න ඔයා පෝසතෙක්. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. ඔයා ඉන්න පෝසත් කියන සෝෂල් ස්ටේටස් එක හරිම ෆ්‍රැජයිල් එකක්, බින්දෙන සුළු එකක්. ඒක නිසා ඔයා ටිකෙන් ටික ධනවතෙක් බවට පත් වෙන්න ඕන. හත්මුතු පරම්පරාවම බිත්තිය කෙල්ලලා තියෙන ඔයාගේ තඩි පින්තූර දිහා බලලා ආඩම්බර වෙන ගේම් එක ඔයා ඔන් කරගන්න ඕන. ඒ කියන්නේ මේ ධනවතෙක් වෙන පාර හදා ගන්න ඕන. ඒක කරන්නේ ඇක්වසිෂන් වලින්. ඒ කියන්නේ ඔයා ඔයාගේ සල්ලි පාවිච්චි කරලා සල්ලි හදන තැන් සල්ලි වලට ගන්න ඕන. ඔන්න මම මේක තීරුම් ගන්න ඔයාලට උදාහරණයක් දෙන්න. හරි? මේක මේ ගණන් ඉලක්කම් පොඩ්ඩක් පොඩියට කියන්න ඔයගොල්ලන්ට තේරුම් ගන්න පහසු වෙන. හරි?
ඔයා හිතන්න ඔයාගේ කඩේ මේ ඔයාගේ ගමේ කඩයක් තියෙනවා. හරි? ඔයා හැමදාම යන කඩයක් මුදලාලිත් ඉතින් ඔයාත් එක්ක සෑහෙන ෆිට. ඔයා දවසක් කඩේට ගිහින් කතා කරගෙන ඉන්නකම් මුදලාලිගෙන් අහනවා මේ මුදලාලි මෙන්න අරගෙන මේ කඩේ ලොකු කරලා තව බඩු ටිකක් එහෙම දැම්මොත්. මුදලාලි කියනවා මේ අදහස නම් හොඳයි කොහොමත් ඒ සල්ලි. අන්න එතකොට අහනවා දැනට මේ කඩේ බඩු ගොඩ නැගිලි ඉඩම මේ ඔක්කොගම වටිනාකම මුදලාලි කීයක් විතර ඇද්ද? මුදලාලි කල්පනා කරලා කියනවා මේ ලක්ෂ 10ක් විතර ඇති මහත්තයා කියලා. අන්න එතකොට ඔයා කියනවා එහෙනම් මුදලාලි මම මුදලාලිට කඩේට අලුත් බඩු ටිකක් දාන වැඩේට රුපියල් ලක්ෂයක් දෙන්න. හැබැයි මුදලාලි මට මේ කඩේ අයිතියෙන් 10%ක් දෙන්න ඕන. කැමතිද? මුදලාලිත් කැමතියි කියනවා. ඔන්න ඉතින් ගනුදෙනුව කරුණා. කඩෙත් ලොකු කරා. වැඩට කෙනෙකුත් දැම්මා. ඔයාටත් අයිතිය දෙන්න නිසා දැන් ඔයාටත් ඔපීනියන් ඇඩ්වයිසස් එහෙම දෙන්න පුළුවන් කඩේ බිස්නස් එකට. ඔයා කියලා කාඩ් වලින් පේමන්ට්ස් කරන්න පොස් මැෂින් එකකුත් ගත්තා. කාඩ් මැෂින් එකක් එහෙම ගත්තා. දැන් කඩේ එහෙම පේනුමයි. හොඳට බිස්නස් යනවා. ඔයා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්නවා. කඩේ අරහි මේ මුදලාලි කරගෙන යනවා. අවුරුද්දකට විතර පස්සේ හවස් වරුවේ මුදලාලි එනවා ඔයාගේ ගෙවල් පැත්තේ. මහත්තයා කොහොමද? කොහොමද මුදලාලි වාසදේශි බිස්නස් එහෙම සරුයිද? එයා ඇවිත් ඔයාට රුපියල් 30000ක් දෙනවා. මොකද්ද මුදලාලි මේ මහත්තයාගේ හිමිකාරීත්වයේ පංගුව පහුගිය අවුරුද්දේ කඩේ ආදායම ලක්ෂ 7ක් විතර ඇති මහත්තයා. සියලු වියදම් කපා හැරියම ලාභය ලක්ෂ 3යි. ඉතින් කඩෙන් 10%ක කොටස් අයිති මහත්තයාටනේ. එතකොට ලාභයෙන් 10%කුත් මහත්තයාට අයිති. මේ තියෙන්නේ 30000 කියලා දීලා යනවා. ඒ තමයි ලාභාංශ ලාභය. අර ලක්ෂය ඔයා අවුරුද්දක් නිකන් බැංකුවක 15%කට විතර කියලා හිතමු නිකන් ඩිපොසිට් එකක් දැම්මොත් ඊට වඩා මේ අඩු ගාණක් තමයි ඔයාට ලැබෙන්නේ. නමුත් මෙතනදී ඔයාට ඊට වඩා වැඩි මුදලක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම දැන් කඩේ වටිනාකමත් වැඩි වෙලා. ඔයාට කඩෙන් තියෙන මේ කොටස් වල වටිනාකමත් දැන් වැඩි වෙලා තියෙනවා. ඕන්නම් ඔයාට තව සල්ලි තියෙනවා නම් තව කොටස් ප්‍රමාණයක් ඒ වැඩි වුණ මිලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි මිලක් කියලා ගමේ කෙනෙක්ට ඔයාගේ 110 අයිතිය ඒ කොටස් අයිතිය විකුණන්නත් පුළුවන්. මේ જાතියේ ව්‍යාපාර කොටස් දිගින් දිගටම නතු කරගෙන ගිහින් මුළු බිස්නස් එකේම වැඩි කොටස් ප්‍රමාණයක් නතු කරගන්නවට අපි කියනවා ඉංග්‍රීසියෙන් බිස්නස් ඇක්වයර් කරනවා කියලා. ඔයා ව්‍යාපාර කරන්න යන්නේ. ඔයා හම්බ කරලා දැන් පෝසත් වෙලා ඉන්නේ. අන්නේ ධනය පවත්වාගෙන යන්න ඒ ධනය පැටව ගස්සන මාර්ගය තමයි ව්‍යාපාරවල කොටස් දිගින් දිගටම මිලදී අරගෙන ලාභ ගන්න ගමන් ඔයාගේ පංගුව වැඩි කරගන්න එක. ඒ සමාගමට හෝ ව්‍යාපාරයට බලපෑම් කරන්න පුළුවන් පොර තමන් වෙන එක තමයි ධනවත් මිනිස්සු කරන්නේ. ධම්මික පෙරේරා මහත්තයා වගේ අය ධනවත් උනේ යන්නේ එහෙම. ඊළඟ වැදගත් දේ තමයි තමන්ගේ බැංකුව තමන්ම වෙන එක. ධනවත් මිනිස්සු තමන්ගේ සල්ලි මේ බැංකුවේ දාලා මේ ෆික්ස් ඩිපොසිට් දාලා එහෙම කඳු ගහලා තියන්නේ. එයාලා කරන්නේ බැංකුව තමන් වෙන එක. ඒ කොහොමද ඒක කරන්නේ? ඒක තේරුම් ගන්න අපි මුලින්ම සාමාන්‍ය බැංකුවක් වැඩ කරන්නේ කොහොමද කියලා නිකන් පොඩ්ඩක් කතා කරලා ඉගෙනගෙන ඉමුකෝ නේද? සාමාන්‍ය මිත්‍රවරුනි සාමාන්‍ය කමර්ෂල් බැංක් එකක් වාණිජ බැංකුවක්. ඒ බැංකුවක තියෙන මුදල් කාගේද? තැන්පත් කරුවන්ගේ ඒවා. එයාලා තැන්පත්කරුවන්ට යම්කිසි පොලියක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා තැන්පතු බාර ගන්නවා. මේ පොලිය තැන්පතුකරුවන්ට දෙන්න ඕන නිසා එයාලා තැන්පතුකරුවන්ගේ මුදල් වැඩි පොලියකට මිනිස්සුන්ට ණයට දෙනවා. loans, leasing ඒ විදිහට. 110ට FD එකක් දාන මිනිස්සයාගේ සල්ලි බැංකුව 118ට 20ට වගේ පොලියක් අය කරලා වෙන අයට ව්‍යාපාරවලට ණය විදියට දෙනවා. එයාලා තැන්පත් කරුවන්ටත් ගෙවලා 8ක් 10ක ආදායමක් බැංකුවට ලබා ගන්නවා. කාගේවත් සල්ලි ලාභ ලබන්නේ බැංකුව. එහෙම තමයි බැංකුව දුවන්නේ. ධනවත් අයත් ඕකම කරනවා. එයාලට මොනවා හරි මුදලක් ඕන වුණොත් මොකක් හරි ණයක් අවශ්‍ය වුණොත් එයා බැංකුවට යන්නේ නැහැ. එයා කරන්නේ එයාගේ කොහේ හරි තියපු සල්ලි ප්‍රමාණයකින් එයා ණයක් ගන්නවා. ඊට පස්සේ බැංකුවකට ගෙවනවා වගේම පොලියත් එක්කම ණය වාරික විදියට එයාගේ සල්ලි වලට මේ සල්ලි ටික ඇඩ් කරනවා. හරි. එයාගේ සල්ලි ටික වැඩි වෙලා විතරයි මෙතනදි වෙලා තියෙන්නේ. ඊළඟ එක තමයි ධනවත් අය රියල් ස්ටේට් ඉන්වෙස්ට්මන්ට්ස් කරනවා. ධනවත් අය නිතරම අනාගතය ගැන හිතලා තමයි ආයෝජනය කරන්නේ. එයාලගේ ආයෝජන බොහොම දීර්ඝ කාලීනයි. දියුණු වෙන්න නියමිත නගර විවිධ ප්‍රදේශවලින් ඉතාම අඩුවට ඉඩකඩම් අරගෙන තියලා තියාගන්නවා. කාලයාගේ ඇවෑමෙන් ඒ ප්‍රදේශ දියුණු වෙනකොට දීපලවල වටිනාකම නිකන් අහස් කූරක් ගැහුවා වගේ දවසින් දෙකකින් ඉහළ යනවා කියලා ඒගොල්ලෝ දන්නවා. මගේ යාළුවෙක් මීට අවුරුදු 17කට විතර කලින් එහෙම ප්‍රදේශිකෙන් පර්චස් 50ක් ගත්ත පාරක් අයිනකින්.
හරි මම හැර අනිත් හැමෝම උටකවත් පොට පිස්සු දෙයක්ෝ මේ අන්නරුට කියහන් ගොන් වැඩ කරන්න එපා එහෙම තමයි වටේ ඉන්න අය කෑ ගැහුවේ. නමුත් අපේ යාළුවා නෙමේ සැලුනේ. එයා කිව්වේ බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. එච්චරයි කිව්වේ. අද වෙනකොට එයායි මිලදී ගත්තු පැත්තේ ලෑන්ඩ් වැලියු එක ගත්තම අර පර්චස් 50 ගනිපු ගානින් දැන් පර්චස් භාගයක්වත් ගන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. එක එක කම්පැනි වලින් මාසෙකට සැරයක් අපේ යාළුවට කතා කරලා මේ සර් ඉඩම දෙනවද සර් ඉඩම විකුණනවද හරි එහෙම අහනවා. මේ ලක්ෂ 20කට ගත්තු ඉඩමක් දැන් කෝටි ගාණක් වෙනවා. ඒ ලක්ෂ 20 යා වෙන දෙයකට ආයෝජනය කරා නම් එච්චර ROI එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක කියන්නේ බුද්ධිමත් විදිහට රියල් එස්ටේට් වල ආයෝජනය කරන්න ඕන. අන්න වචනයක් ආවා. ROI මොකද්ද? Return of Investment. ධනවත් අය හැම වෙලේම අවධානය දෙන්නේ ආයෝජනයේ ප්‍රතිලාභ කුට්ටියට. තමන් කරන ආයෝජනය කොයිතරම් කාලෙකින් රීක්ලේම් කරන්න පුළුවන්ද? ඒකේ opportunity cost එක කීයද? කී ගුණාකාරයකින් අපිට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්ද? මේකේ සාපේක්ෂ රිස්ක් එකේ තරම කොයිතරම්ද? කෙල වුණොත් ඉන්වෙස්ට්මන්ට් එකෙන් කීයක් විතර බේර ගන්න පුළුවන්ද? එහෙම වෙලාවක එක්සිට් වෙන්නේ මොන පොයින්ට් එකෙන්ද කියන එක වගේ හැම දෙයක්ම හොද්දට ඇනලයිස් කරලා තමයි ධනවත් අය මැච් එක ගහගන්නේ. දැන් ඔයාලට හිතනවා ඇති ධනවත් වෙන්න. ඒ වුණාට ඊට කලින් පූසත් වෙලා ඉන්න බෑ නේද? ඒක කරන්නේ කොහොමද කියලා මෙලෝ අවබෝධයක් නැති මං කොහොමද දෙයියනේ ඒක කරන්න කියලා ඔයාට හිතෙනවා නම් ඔයා පටන් ගන්න ඕන ඔයාගෙන්. මොකක් හරි වැඩකට ඇති පළක් ඇති කුසලතාවයක් ඉගෙන ගන්න. ඊට පස්සේ තමන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදාගෙන ලෝකේ වටිනම කරන්සි එක earn කරන්න. මොනවද? ඩොලර්ද, යුරෝද, පවුන්ද? නෑ පුතාලා. ලෝකේ වටිනම කරන්සි එක තමයි attention එක. ඔයාලට මිනිස්සුන්ගේ attention එක ලැබෙනවා නම් කරන්න බැරි කිසිම දෙයක් නෑ. ඕන තරම් සල්ලි හම්බ කරන්න පුළුවන්. attention එකම ඔයාව පෝසතෙක් කරાવી. ඒ attention එක ලැබෙන පට්ට personal brand එකක් වෙන්න ඕන නම් මෙන්න මේ ඉන්ටර්නෙට් ටෙක්නොලොජි කම්පැනිට කතා කරන්න. එයාලා දූවිලි මට්ටමේ ඉඳලා ඔයාටවත් හිතා ගන්න බැරි ලෙවල් එකකට ඔයාව බ්‍රෑන්ඩ් එකක් කරලා දෙයි. මමත් මේක ඉන්නවා. මොකද මමත් කම්පැනි කොටස්කාරයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් නිසා. අපි මේ හදලා තියෙන්නේ නිකම් මේ ඇඩ්වයිස් දෙන තැනක් නෙමෙයි. නිකන් කන්සල්ටේෂන් දෙන තැනක් නෙමෙයි. මේකෙන් අය ඔයත් එක්කම ඔයාගේ හීනෙට දුවනවා. එහෙම දුවලා ගිහිල්ලා ඔයාව තියන්න ඕන ඉහළින්ම තියලා අපි ඔයාට ඒ තැන දිගටම වැජබෙල ඉන්න අවශ්‍ය වටපිටාවක් හදලා දෙනවා. කතා කරලා බලන්නකෝ. මේවා කියලා දෙනකොට වාඩි වෙන තැන මොලේ තියෙන උන් දැන් ඔන්න කමෙන්ට් දාලා අහන ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ අපිට කියලා දෙන්නේ මේ උඹ ධනවතෙක්ද? උඹ ඉලෝන් මාස්ක්ද? උඹ වෙලා හිටපන්කෝ අපිට මේ කියන්නේ. ওই වගේව අනිවාර්යෙන්ම කමෙන්ට් වැටේ කියවලා බලන්නකෝ. මම ඉන්න තැන ඔයාලා කාටවත් අදාළ නැහැ. කතාවේ Tamanට අදාළ ටික විතරක් අරගෙන ගේමක් ගහන්න බලන්න. එහෙම බැරි උන්ට ධම්මික පෙරේරා ඉෂාරනානායක්කාර නෙමෙයි. ඉලෝන් මාස්ක්ගේ ඉස්සරහට ඇවිත් මේක කියලා දුන්නත් ගොඩ යන්නේ නැති එක ගොඩ යන්නේ නෑ. ගොඩ යන එක වේලුණු කෝටුවක් ආයේ දලුලනවා වගේ ගොඩ යනවා නියතයි. එහෙනම් යන්න. ජය වේවා. peace.